බොන කොළ 1000ක් මැද්දේ නොබෙන කොළ තමයි සුපිරි කොල්ල. බොන කොල්ල 1000ක් අතරින් බොන්නේ නැති කොල්ල තමයිලු සුපිරිව. ඒ දවස්වල අර මේ 3 වසරේ නංගි කෙනෙක් කියන මේ වීඩියෝ එකක් වෛරල් වෙලා තියෙනව නේද? right ඒකක් වැඩක් නැහැ. How is it said in English? කොහොමද මේ වගේ දෙයක් ඉංග්‍රීසි වලින් කියන්නේ? දැන් සිංහලෙන් කියන්න දන්නවනේ කොහොමද මේ වගේ දෙයක් ඉංග්‍රීසි වලින් කියන්නේ? දැන් බොන කොල්ල 1000ක් අතරින්. 1000ක් අතරින් කියන්නේ out of 1000 guys. අර කොල්ලා කියන අපි guys කියන වචනේ ගන්නවා boy කියන එකට වඩා එතන කියලා තියෙන විදිහට සෙට් වෙන නිසා out of 1000 guys. ඔය කියලා තියෙන්නේ කොල්ල 1000ක් අතරින්. නෑ මට කියන්න කොල්ල 1000ක් අතරින් නෙවෙයි බොන කොල්ලෝ. එතකොට මට මේ කොල්ලව රිලේටිව් ප්‍රොනවුන් එකක් අරගෙන විස්තර කරලා තියන්න ඕනේ. එතකොට මේ සාමාන්‍ය රිලේටිව් ප්‍රොනවුන් එකක් ගන්නෙ පුද්ගලයෙක් විස්තර කරන්න අපි ගන්න who කියන පදය. එතකොට බොන කොල්ලෝ 1000ක් අතරින් කියන්නේ out of 1000 guys who drink. ඔය කියලා තියෙන්නේ බොන කොල්ලෝ 1000ක් අතරින්. out of 1000 guys who drink. බොන්නේ නැති කෙනා the one who doesn't. බොන්නේ නැති කෙනාට කියන්නේ the one who doesn't. බොන කොල්ලෝ 1000ක් අතරින් බොන්නේ නැති කෙනා තමයි හොඳමනේ. එතකොට out of 1000 guys who drink the one who doesn't is the real hero or is the coolest කියලා ගන්න පුළුවන්. out of 1000 guys who drink the one who doesn't is the real hero. එහෙම නැතුව මේ පොඩි මේ ඇඩ්වාන්ස් එක cool version එක දෙන්නද? while 1000 guys raise their glasses the one holding a juice box is the legend. while 1000 guys raise their glasses the one holding a juice box is the legend. එහෙම කියන්න ඒක පොඩ ඇඩ්වාන්ස් අයව පාවිච්චි කරන්න මේක දැන් ආයි සිංහලෙන් කියන්න එපා අපි ඒක ඉංග්‍රීසි වලින් කියන දේ දන්නවා that is how we say it in English practice goodbye